ආයිබෝවන් තක්ෂිලා විද්‍යාලීය අභිමානවත් දෙමව්පියන් ආදි ශිෂ්‍යයන් සහ සියලුම දරුවන් වෙත කරන විශේෂ දැනුවත් කිරීමක් ගම්පහ තක්ෂිලා විද්‍යාලය Beyond the Best යන තේමාව පාදක කරගෙන විශිෂ්ටත්වයෙන් ඔබට අපේ තේමාවෙන් ඵලදායිතා සංකල්පය පාසල තුළ හඳුන්වා දීලා ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ සඳහා මාත් සමග මගේ පාසලේ සියලුම ආචාර්ය මණ්ඩලය එක මිටකට මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දැන් මේ වන විට පෙළ ගැසී සිටිනවා. ඒ වගේම ශිෂ්‍ය නායකයන් සහ ශිෂ්‍යයන්ගේ පැත්තෙන් වඩාත් සක්‍රියව දෙමව්පියන්ද සහභාගී කරවගෙන සුබවාදී සියලුම ආදි ශිෂ්‍ය දරුදැරියන්ද සම්බන්ධ කරගෙන විශිෂ්ටත්වයෙන් ඔබට යන පාසලක් නිර්මාණය කිරීමේ අපේ අරමුණ වෙනුවෙන් ඔබ දැනුවත් කිරීම සඳහා අපි වැඩසටහන් කීපයක් ලෑස්ති කරලා තියෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීම තමයි මගේ අරමුණ. විශේෂයෙන් ආදරණීය දෙමව්පියන්ගේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උදව්ව අපිට මේ මොහොතේ වටිනවා. මේ හඳුන්වා දීමේ වැඩසටහනක් විදියට මේ ඉරිදා 28 වෙනි ඉරිදා උදෑසන 8ට ඵලදායිතා සංකල්පය දැනුවත් කිරීමත් ඒ ආරම්භ කරමින් සිදු කරන පරිත්‍රාණ ධර්ම දේශනාව පිළිබඳ දැනුවත් කිරීමත් සෙයිරි දිනයක් අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා පැය දෙකක පමණ ශ්‍රමදානයක් පැවැත්වීමත් අපේ අරමුණ වී තියෙනවා. ඒ අනුව අපි ආරාධනා කරනවා සියලුම දෙමව්පියන්ට අනිවාර්යයෙන්ම ආචාර්ය මණ්ඩලයට ඒ වගේම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනාටම එන්න 28 වෙනිදා උදෑසන 8ට පාසලට අපි 8 සිට 8:00 විතර දක්වා පොඩි දැනුවත් කිරීමක් කරලා ඊට පස්සේ සියලු පන්ති මට්ටමින් සහ පාසල් භූමිය පිරිසිදු කිරීම සෙයිරි දිනයක් ලෙස පවත්වනවා. මේ වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමී වැඩසටහනක් විදියටයි අපි සලකන්නේ. ඒ වගේම අපි 2026 වර්ෂයේදී ඵලදායිතා තරඟාවලිය සඳහා මේ මොහොතේ අයදුම් පත්‍ර ඉදිරිපත් කරමින් සිටිනවා. මේ වැඩපිළිවෙල හඳුන්වා දීම සඳහා ආශිර්වාදයක් එක් කර ගැනීමටත් පළවෙනි දින යෙදෙන ලෝක ළමා දිනය සහ 6 වෙනි දිනට යෙදෙන ගුරු දිනය පසුබිම් කරගෙන අපි අපේ සංස්කෘතිය දරුවන්ට ගෙන යාමත් අරමුණු කරගෙන දෙවනිදා ඔක්තෝබර් 2 වෙනිදා රාත්‍රී එළිවෙනතුරු පරිත්‍රාණ ධර්ම දේශනාවක් සඳහා මේ වන විට සූදානම් වෙමින් තියෙනවා. ඒ සඳහා අපිට දෙමව්පියන්ගේ සුබපතන්නන්ගේ සහ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උදව්ව අවශ්‍ය කරනවා. විශේෂයෙන් පිරිත් මණ්ඩපය සකසා ගැනීම, ඒ වගේම වැසි ආවරණ, විදුලි ආලෝකය සහ සැරසිලි සහ තවත් සංග්‍රහ කටයුතු දානමාන ආදිය එක්ක මේ සඳහා යන පිරිවැයක් තියෙනවා. අපි සුබවාදීව සලකා මේ සියල්ල සඳහා ඔබ සමගයේ උදව්ව පතනවා. අපි මේකෙන් අරමුණු කර මේ වැඩසටහනින් පිරිත් දේශනාවෙන් අරමුණු කරගන්නේ සංස්කෘතිය දරුවන්ට පැවරීමත්, සංසුන් මනසක් සහිත සිසු පරපුරක් ඇති කිරීමත්, දරුවන්ට සහ ආචාර්ය මණ්ඩලයටත් පාසල වෙනුවෙන් අපකැප වී කටයුතු කළ සියලු දෙනාටත් ආශිර්වාද පැතීම, ඒ වගේම පාසල වෙනුවෙන් වෙහෙසි කටයුතු කළ දැනට අප අතර නැති අයට පින්පෙත් අනුමෝදන් කිරීම කියන කාරණා. සුබවාදී හැඟීමකින් කටයුතු කරන මේ මොහොතේ ඔබ අප හා එක්වන ලෙස නැවතත් ආරාධනා කරනවා. විශේෂයෙන් 28 වෙනිදා එන්න අපේ සමදානයට. එතනින් පස්සේ සියලු දෙනාට විවෘත ආරාධනාවක් කරනවා රාත්‍රියේ පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා සහභාගී වන ලෙස. හැම දිනාටම බොහොම ස්තුතියි.